amazing. ඉන්න මම මේකෙන් හොඳ වැඩක් කරන්න. සොරි හිතලා කරේ නෑ. මේ තියෙන්නේ මේක තමයි මම හොයාවේ. හා යාළුවනේ කොහොමද? ඒක තමයි මම කියන්නේ සීට් බෙල්ට් දාගන්න කියලා. ලයිසන් ගණන් දෙන්නේ නැද්ද? ඔන්න නංගුවක්. කට්ටිය මගේ පිටපස්සෙන් ෆලෝ කරන්න. මෙච්චර ගොඩක් ෆලෝවර්ස් ඉන්නවා කියන්නේ මම ට්‍රෙන්ඩි. සෝරි ඒක හිතලා කරේ නෑ ඕන කමෙන්ට්මයි කරේ. ඔයා කියන එක තේරෙන්නේ සබ්ටයිටල් දාන්න බැරිද? අමුඩකින්. තම මොකද හැටි අන්තිමයි. මා තමයි නුඹලාගේ වීරයා නුඹලා බේරා ගැනීමට නිල් පාට ග්‍රහලෝකයකින් පැමිණි. ඔයාට මං ගැන තව විස්තර ඕන නම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න. අපොයි. ඩ්‍රයිවිං බෑග් එක මාව කොන් කරන්න එපා. මේක ඇවිල්ලා විශේෂ ප්‍රයෝගයක්. ඒ කියන්නේ ස්පෙෂල් ඉෆෙක්ට්. මොකක්ද මේ? බෝම්බ මෙව බෝම්බ. පිස්සු කොල්ලා. මේකට මොකටද බය වෙන්නේ? මේ ඇවිල්ලා බොරු ඒවත කොහෙද? ඇත්තේව නම් පත්තු වෙන්නේ. ඒව ඇත්තේව තමයි. අපි මැරෙයිද? ඇයි මේක නවත්තන්න නැත්තේ? සාමාන්‍යයෙන් වාහනයක් නවත්තන බ්‍රේක් ඕන. මේක බ්‍රේක් නෑ. පොඩ්ඩක් ඉන්න. ඇයි මේක ඔයා පොලිසියට කරන්න දෙන්නේ නැත්තේ? පිස්සු දානේ. සුපිරි වීරයෝ එහෙම කරන්න මොන ෆිල්ම් එකේද? කොහොමද ඒක? ඔච්චර ස්තුති කරන්න එපා මට ලැජ්ජ හිතෙනවා. ඔයාට ඒක ඇහෙනවද? තව බෝම්බයක් ඉතුරුයි. ඔයා සීට් එකට බැලුවද? බලන්න තියෙන එතන විතරයිනේ මං එතනත් බැලුවා. ඇත්තටම ඔයා කිසිම වැඩක් ඕනකට නෑ. වඩා ඍණාත්මක වෙන්න යන්න එපා. ඒක ශරීර සෞඛ්‍යයට අහිත කරයි. ඔන්න ඒක තියෙන්නේ වගේ ඔළුවේ කොණ්ඩේ. මං ඒක දැක්ක මං බොරුවක් කරේ. දැක්ක නේද මං ඒක හරියටම කානෝ යටට යවුවා. බව්. මෙන්න මෙහෙම තමයි සුපිරි වීරයෝ වැඩ කරන්නේ. මේක නම් පොඩි අවුලක්. මේ තියෙන්නේ බය නැතුව ඉන්න. මේවා මේ පුරුදු වෙන කරන වැඩ නෙමෙයි. ඕවට ස්තුති කරන්න ඕනේ. ඕක ඇවිල්ලා මල්ලි සුළු දෙයක්. මං වීරයෙක්. මේක මගේ යුතුයකම. ඔයා සෞත්වම සෞත්ව වීරයෙක්.